සුබ දවසක් වෙන්න කියලා අපි අදත් ඔයාට ප්‍රාර්ථනා කරනවා. ඔයාවත් නොදැන ඔයාගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න, කරදර විසඳගන්න පුළුවන් ක්‍රමයක් ගැන අපි අද ඔයාට කියලා දෙනවා. මේ ක්‍රමය අඩුම තරමේ දින 21ක්වත් ඔයා වඩනවා නම් ඔයාට තියෙන ඕනම ප්‍රශ්නයක් දෙවියන්ගේ පිහිට තුලින් ඔයාට විසඳ ගන්න පුළුවන්. මේ ක්‍රමය ඉතාමත් සාර්ථක ක්‍රමයක්. ඒ නිසා අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න කියලා අපි ආදරෙන් ඔයාට මතක් කරනවා. අද සමාජයේ මේ විශ්ව ආකර්ෂණ නීතිය ගැන ගොඩක් දෙනෙක් කතා කරනවා. මේකෙන් කියන්නේ ඔයාම ඔයාගේ හිත ඇතුලේ ඵලයක් දකිනවා. ඒත් මේ ඵලය ඔයාට ලැබෙන්න නම් ඒකට අදාළව හේතු ඔයා ළඟ තියෙන්න ඕනේ නේද? ඒ කියන්නේ අපි හිතමු ඔයා දකිනවා ඔයාට ලක්ෂ 50ක් ලැබිලා තියෙනවා කියලා. ඒත් ඔයා කිසි කෙනෙකුට දානයක් දෙන්නෙත් නැහැ. මේ විශ්වයට විරුද්ධ විදිහටයි ඔයා ජීවත් වෙන්නේ. එහෙම වුණාම මේ විශ්වය ඔයාට ආකර්ෂණය වෙයිද? විශ්වයෙන් දෙයක් ලබන්න හරි, දෙවියන්ගේ පිහිට තුලින් දෙයක් ලබන්න හරි, ඔයාගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න, කරදර විසඳ ගන්න නම් අපි අද ඔයාට මේ කියන ක්‍රමය අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. ඔයා කොච්චර දුප්පත් කෙනෙක් වුණත් දවසට එක වේලක් හරි කන කෙනෙක් නේද? මෙන්න මේ කන කෑම එකෙන් එකම එක කොටසක් ඔයා අයින් කරන්න. මෙහෙම අයින් කරලා ඔයා හිතන්න මේ විශ්වයේ අනන්ත වූ සත්වයන් අතුරින් අද මේ මොහොතේ කුසගින්නේ ඉන්න සත්වයන්ට මේ කොටස ආහාරයක් වෙලා ඒ තුලින් ඔවුන්ගේ කුසගිනි නිවේවා. මෙන්න මේ විදිහට හිතින් ප්‍රාර්ථනාවක් කරන්න. එහෙම ප්‍රාර්ථනා කරලා ඔයා ඒ කෑම කොටස සතෙකුට කන්න පුළුවන් තැනකට විසි කරන්න. 3 වේලම කන කෙනෙක් නම් 3 පාරක් මේ දේ කරන්න. අවංක සිතින් කරන්න ඕනේ. හැබැයි ඔයා මේකෙදි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. කිසිම බලාපොරොත්තුවක්, ප්‍රාර්ථනාවක් හිතේ තියාගන්න එපා. මේ දවස් 21ම මේක හරියටම කරන්න. හොඳට මතක තියාගන්න. ඔයා දන්නවා ඔයා මේ දෙන දාණය කොයි හෝ ආකාරයකට ඔයාට විපාක දෙනවා. ඒත් ඔයා හිතින් මේ ගැන බලාපොරොත්තු තියාගන්නේ නැහැ. ඒ කියන්නේ කර්මය, කර්මඵලය ඔයා විශ්වාස කරනවා. ඒත් ඔයා ඒකට තෘෂ්ණා කරන්නේ නැහැ. කන එක වේලක් හරි කොටසක් දෙන්න කිව්වේ මුකුත්ම නැති කෙනෙකුට. ඒත් ඔයාට ඊට වඩා දෙයක් දෙන්න පුළුවන් නම් ඒක දෙන්න. බුද්ධ පූජාවක් තියන්න පුළුවන් කෙනෙක් නම් ඔයා ප්‍රණීත විදියට ඔයාගේ අතින්ම හදලා අග්‍රම කොටස ඔයාගේ අතින්ම බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. මහා සංඝරත්නයට පන්සලට ගිහිල්ලා දානයක් දෙන්න පුළුවන් නම් ඔයා අනිවාර්යෙන් මේ දවස් 21 ඇතුලේ ඒක කරන්න. හැබැයි මේ කරන හැම වෙලාවකම සිහියෙන් ඉන්න. චේතනාව තමයි වැදගත්ම දේ. ඒ චේතනාව බලවත් කුසලයක් කරගන්න. ඔයා දෙන දේ සම්පූර්ණයෙන්ම අතහැරලයි දෙන්න ඕනේ. කිසිම තෘෂ්ණාවක් ඔයාගේ හිත ඇතුලේ නැහැ. ඔයා තෙරුවන් සරණ ගිහින් පන්සිල් සමාදන් වෙන්න ඕනේ. මේ විදියට සීලයක් ආරක්ෂා කරගෙන අත්හැරීමෙන් දානයක් දෙනවා. කර්මය, කර්මඵලය ගැන ඔයාට ලොකු විශ්වාසයක් බුදුහාමුදුරුවෝ දෙන්න කියලා දේශනා කරපු නිසායි ඔයා දන් දෙන්නේ. ධර්මය ඇතුලේ මේ දෙන දේ විපාක ගැන මනාව පැහැදිලිව දේශනා කරලා තියෙන නිසායි ඔයා දන් දෙන්නේ. ඉතින් ශ්‍රද්ධාව හිතේ තියාගෙන දන් දෙනවා. එහෙම දන් දීලා අවසානයේට ඔයා ඒ කුසලය දෙවියන්ට අනුමෝදන් කරන්න ඕනේ. කාටද අපි මේ කුසල් අනුමෝදන් කරන්න ඕනේ? සක්‍ර දෙවියෝ, විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා, සතරවරම් දෙවිවරු, ඒ වගේම සුමන සමන් දෙවියෝ, ගම්බාර දෙවියෝ වගේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට මේ පින් දෙන්න. දානය දෙන හැම මොහොතකම ඒ විදිහට පින් දීලා ඔයා දෙවියන්ට ඒ පින් බලෙන් ආයුෂය, වර්ණය, සැපය, බලය ප්‍රාර්ථනා කරන්න. උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණිලා බුදු, පසේ බුදු, මහරහතුන් වහන්සේලා නිවී සැනසී ගිය ඒ පරම සුන්දර වූ, අති රමණීය වූ
අමා මහ නිවන් සම්පත්තිය හේතු වාසනා වේවා කියලා හිතින් අවංකවම ප්‍රාර්ථනා කරන්න. මෙහිම ප්‍රාර්ථනා කරන්න හයියෙන් කෑ ගහන්න ඕනේ නෑ. ඔයාට එහෙම ශබ්ද කරලා මල් පූජ කරලා දොහොත් මුදුන් දීලා වැඳලා කියන්න පුළුවන් පරිසරයක් අවස්ථාවක් තියෙනවා නම් එහෙම කරන්න. ඒත් ඔයා ඉන්නේ වැඩ කරන තැන නම් ආයතනයේ නම් ඔයාට පුළුවන් හිතින් හිතලා මේ දේ කරන්න. කඩේකින් කන කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්නේ. එයා හිතනවා ඇති මම කොහොමද මේක කරන්නේ කියලා. ඒ වගේ කෙනෙක්ට පිට කෙනෙක් නැත්නම් කෑම අරන් දෙන්න. Tamanගේ ළඟ සල්ලිත් නැත්නම් ඒ වෙනුවෙන් Taman කන පංගුවෙන් කොටසක් පංගුවේම ඉතුරු කරලා අර අපි මුලින් කියපු විදිහටම හිතන්න. ඒක ඔබට දානයක් වේවි. ඉතින් ඔයාගේ ප්‍රශ්න විසඳ ගන්න නම් අඩුම තරමේ දවස් 21ක්වත් මේ ටික හරියටම කරන්න ඕනේ. අපි ආයෙත් බලමු මේක කරන පිළිවෙල. මොකද මේ ක්‍රමය දවස් 21ක් ඔයා හරියටම කරනවා නම් අනිවාර්යෙන් ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. මුලින්ම ඔයා පංචශීලය තුල ශක්තිමත් වෙනවා. බුද්ධ, ධම්ම, සංඝ කියන ත්‍රිවිධ රත්නය ගැන අනන්ත වූ විශ්වාසයක්, ශ්‍රද්ධාවක්, ගෞරවයක් හිතේ ඇති වෙනවා. මේ තුනුරුවන සරණ යනවා කියන්නේම අපිට මේ ලෝකයේ තියෙන උතුම්ම සරණ ලැබෙනවා කියන එක. ඒ තරම් සැපයක්, සරණක් මේ ලෝකේ වෙන කොහෙවත් නැහැ. මේක ඔයාගේ හිතින් දකිනවා. අඩුම තරමේ කන කෑමේකින් කොටසක් තිරිසන් සතෙකුට හරි කිසිම ලාභ අපේක්ෂාවක් නැතුව අත්හැරීමෙන් දන් දෙනවා. මේ දීපු දාණයෙන් ලැබෙන කුසලය සම්‍යද්දෘෂ්ටික දෙවියන්ට අනුමෝදන් කරනවා. මෙහෙම අනුමෝදන් කරලා මේ දෙවිවරුන්ට ඔයාට තියෙන ප්‍රශ්නය කියන්න. වංචනික සිතුවිල්ලක් නම් නෑ. අවංක චේතනාවෙනුයි මම ඔබ වහන්සේලාට මේ පින් දීලා පිහිට ඉල්ලන්නේ. මට පිහිට වෙන්න. මේ විදියට ඔයා හරියටම කරනවා නම් මේ වීඩියෝ එක ආයෙ බලන්න. ගැටලු සහගත තැන් ඒවා විසඳ ගන්න. ඒවත් එක්ක මේක කරන්න යන්න එපා. වංක සිතුවිලි හිතේ තියාගෙන මේක කරන්න යන්න එපා. ප්‍රශ්න තියෙන තැන් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට යොමු කරන්න. මේ දවස් 21 ඇතුලේ ඔයාට පුළුවන් තරම් කුසල්ම වඩන්න. බෝධි පූජා තියන්න. බිත්තර නොකා ඉන්න. පුළුවන් හැම වෙලාවකම විශ්වයේ ඉන්න සියලුම සත්වයෝ සූපත් වෙත්වා කියලා හිතින් හිතන්න. අහන, දකින හැම පින්කමක්ම පිරිසිදු සිතින් අනුමෝදන් වෙන්න. හැම අවස්ථාවකම මේ කියපු දෙවිවරු ප්‍රදාන කරගෙන භූමාටු දෙවියන්ගේ පටන් සෑම සම්‍යද්දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේ කෙනෙකුටම පින් අනුමෝදන් කරන්න. දවස් 21 යනකොට ඔයා හරි විදිහට මේ දේ කළා නම් ඔයාගේ ප්‍රශ්නය විසඳෙනවාමයි. හිතේ මේ විශ්වාසය තියාගෙන මේ කාලේදී ඔයා නොදන්න අය, කලින් දැකපු නැති අය ඔයාගෙන් සමහර විට දේවල් ඉල්ලගෙන ඒවි. දෙපාරක් හිතන්න එපා. අලෝභ සිතින් කිසිම දෙයක් ප්‍රාර්ථනා නොකර අත්හැරීමෙන් දෙන්න. ඔයාට මේ ක්‍රමය හරියනවාමයි. මිත්‍යාවන් පසුපස යන්න එපා. බුදුදහම තුලම ජීවිතේ ජය ගන්න. ඔබට උතුම් තෙරුවන් සරණයි.